ඔයාලා මේ දකින්නේ අනුරාධපුරයේ මිහින්තලේ හන්දිය ආසන්නයේ තියෙන ප්‍රධාන ගමන් මාර්ගය. මේ ගමන් මාර්ගයේ නිරන්තරයෙන්ම වාහන ගමන් කරනවා. අධික ශබ්දයක් තියෙනවා. නමුත් මේ ආසන්නයේ බොහොම නිහඬ නිස්කලංක තැනක් තියෙනවා කියලා කිව්වොත් සමහර විට ඔයාලා පුදුමයටපත් වෙයි. අපි මේ පුංචි පඩිපෙළ නැගගෙන යන්නේ මේ අතිශයින්ම විශේෂ ස්ථානයේ බලන්න. මේ ස්ථානයේ ඓතිහාසිකම වශයෙන් ඉතාමත් වැදගත්. සමහර විට ඔයාලා මිහින්තලේ යොන තරම් ඇවිල්ලා ඇති. නමුත් මේ මිහින්තලේ ආසන්නයේ තියෙන මේ වැදගත් ස්ථානයට ඇවිල්ලා නැතුව ඇති. මෙතන ආපු උදවියත් ඇති. ආපු උදවිය දන්නවා මේ බලන්න යන ස්ථානය මොකක්ද කියලා. ඇත්තටම අපි මේ බලන්න යන්නේ මිහින්තලේ කළුදිය පොකුණ. මේ කළුදිය පොකුණ මේ තරම් සුවිශේෂී වෙන්නේ ඇයි? ඒ වගේම මෙතන තියෙන කතා කළ යුතු වැදගත් කාරණාවන් මොනවද? ඒ වගේම මෙතන තියෙන පුරාවිද්‍යාත්මක සාධක මොනවද? මේ සියල්ල අද වැඩසටහනෙන් මම සවිස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන මාර්ගයේ ඉඳලා බැලුවොත් මෙතන තරම් සුවිශේෂී බවක් තියෙනවද කියලා පේන්නේ නැහැ. ඒ වගේම මේ පුංචි පඩිපෙළ දිගේ ඉහළට යද්දි පවා අපිට මෙතන තරම් විශේෂත්වයක් තියෙන තැනක්ද කියන හැඟීම ඇති වෙන්නේ නැහැ. ඒ වගේම කළුදිය පොකුණ කියලා කියවහම මෙතන සාමාන්‍ය පොකුණක් තමයි ඇත්තේ කියලා කෙනෙකුට හිතෙන්නත් පුළුවන්. නමුත් ඔබ විශ්වාස කරන්න ලංකා ඉතිහාසයේ මෙතෙක් හෙළිදරව් නොවුණු අතිශයින්ම වැදගත් රහස් ගණනාවක් හෙළිදරව් කළ යුතු බොහොම වැදගත් ස්ථානයක් තමයි මේ කළුදිය පොකුණ කියලා කියන්නේ. අපි දන්නවා ලංකා ඉතිහාසයේ හොයාගෙන යද්දී ලංකාවේ විවිධ කාල පරිච්ඡේද තියෙනවා. ප්‍රාග් ඓතිහාසික මානව යුගය ගැන අපි කතා කරනවා. ඊට පස්සේ අපි කතා කරන්නේ විජය රජුරුවන්ගෙන් පස්සේ මේ රටේ ඉතිහාසය ගැන. නමුත් ඔය විජය රජුරුවන්ට කලින් ඒ වගේම ප්‍රාග් ඓතිහාසික යුගයත් අතර කාල පරිච්ඡේදය පිළිබඳව අපි ඇත්තටම ලොකු සැලකිල්ලක් දක්වලා නැති බවක් තමයි පේන්න තියෙන්නේ. ලංකා ඉතිහාසය ලියන්නේ විජය රජුරුවන්ගෙන්. නමුත් ඔබ හිතන්න මේ රටේ ඉතිහාසය ඔය තරම් මෑත කාලයකින් ආරම්භ වෙන්න පුළුවන්ද? විජය කියලා රජුරු කෙනෙක් මේ රටට පැමුණා තමයි. ඒ වගේම විවිධ කාල පරිච්ඡේදවල විවිධ ආක්‍රමණ සංක්‍රමණ මේවාදී සියල්ල මේ රටේ සිදු වුණා තමයි. නමුත් ඉතිහාසය කියලා කියන්නේ මේ පොතපතේ සඳහන් වෙච්ච ඒ වගේම ලිඛිතව සඳහන් වෙච්ච ඉතිහාසය විතරක් නෙවෙයි. මේ රටේ ඊට වඩා දැවැන්ත ඉතිහාසයක් වැළලීලා තියෙනවා. මේ තැනට ආවට පස්සේ ඔයාලට මම මේ කියන්නේ මොන වගේ කාරණයක්ද කියන එක පැහැදිලි වෙයි. කොහොම නමුත් මේ කළුදිය පොකුණේ අපිට දකින්න පුළුවන්කම ලැබෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි සාධක නටමුන් එක්ක මේ වැඩසටහන අපි ඉදිරියට කරගෙන යමු. මේ පඩිපෙළ දිගේ ඉදිරියට ඇවිදින් මේ පරිසරයට ඇතුළු වෙන්න තියෙනවා බොහොම සුවිශේෂී ගල් දොරටු දෙකක්. ඇත්තටම පුරාණ කාලේ මේක බොහොම සුවිශේෂී ගොඩනැගිලි පද්ධතියක්ව තියෙන්න ඇති. අද වෙද්දී අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ බොහොම සුළුතරයක් වූ නටබුන් අවශේෂ විතරයි. ඒ අතරින් ඔයාලා මේ දකින්න ගල් උළුවස්ස අතිශයින් විශේෂයි. ඉතින් ලංකාවේ එදා පැවතිච්ච තාක්ෂණීය ගෘහ නිර්මාණ ශිල්පයේ අපේ රටේ මිනිස්සුන්ගේ දැනුම කලා කුසලතා මේ සියල්ල පිළිඹු වෙන අතිශයින්ම වැදගත් සාක්ෂි සාධක රැසක් මේ පරිසරයේ තියෙනවා. අපේ පිළිබඳව කතා කළ යුතුව තියෙනවා. නමුත් අතීතයේ මේ රටේ තිබුණු හෙළ තාක්ෂණය, හෙළ දැනුම, ඒ මිනිස්සුන්ගේ පරිකල්පනයන් මේ අද වෙද්දී අපිට දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අද වෙද්දී අපි ලෝකෙට ණය වෙච්ච ඒ වගේම තාක්ෂණික පැත්තෙන් ගත්තත් ඒ වගේ මිනිස්සුන්ගේ චින්තනයේ පැත්තෙන් ගත්තත් අපි බොහෝම නොදියුණු තත්වයක ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් පුරාතනයේ මිනිස්සු ඊට සමකාලීන යුගයේ ඊටමත් දියුණු තාක්ෂණයක් අත්පත් කරගෙන හිටියා. නමුත් පස්සේ කාලෙක විවිධ හැලහැප්පීම්, සංක්‍රමණ, ආක්‍රමණ මෙන්න මේ වගේ කාරණයන් හින්දා එදා මිනිස්සු සතුව තිබිච්ච ඒ හැකියාවන්, ඒ කුසලතාවයන්ගේ ඥානමය ස්වරූප ක්වත් අද වෙද්දී මේ අපි ගාව තියනවද කියන එක යම් තරම්ක සැකයක් තියෙනවා. කොහොම නමුත් මේ රටේ ඉපදිච්ච මිනිස්සු විදිහට එදා අපේ මුතුන් මිත්තන් සිද්ධ කරලා තියෙන මේ අතිශයින්ම විශිෂ්ට ගණයේ නිර්මාණ පිළිබඳව ඇගීමෙන් කතා කළ යුතුව තියෙනවා. මේ පෙත් මග දිගේ ඉදිරියට ඇවිදගෙන යද්දී අපිට එක් පැත්තකින් දකින්න පුළුවන්කම තියෙනවා බොහොම සුවිශේෂී පොකුණක්. මේ පොකුණේ පිහිටීම සහ ස්වරූපය අනුව මේ පොකුණ කළුදිය පොකුණ විදිහට හැඳින්වුවා වෙන්නත් පුළුවන්.
කොහොමුණත් මේ පරිශ්‍රයේ අපිට දකින්න පුළුවන්කම තියෙන පුරාවිද්‍යාත්මක නටබුන් සහ ස්මාරක දිහා බලපුවාම පුරාවිද්‍යාඥයන් විසින් නිගමනය කරලා තියෙනවා මේක පබ්බතාරාම සංකීර්ණයක් විදිහට. පබ්බතාරාමයක් කියලා කියන්නේ කඳු පන්තියක් පාමුණ නිර්මාණය කරලා තියෙන විහාරාරාම සංකීර්ණයක්. ඉතින් මේ පරිශ්‍රය තුල අපිට මේ දකින්න පුළුවන්කම තියෙන බොහෝ නටබුන් අවශේෂ විහාරාරාම සංකීර්ණයක නටබුන් අවශේෂ. නමුත් ඒ මතු පිටින් දකින්න පුළුවන්කම තියෙන සාධකනේ මේ භූමිය තුල ඊට වඩා ලොකු ඉතිහාසයක් නැද්ද? අනිවාර්යෙන්ම තියෙන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේ කළුදිය පොකුණට ආවේ කෙනෙකුට මේ කළුදිය පොකුණේ බොහොම සුවිශේෂී තැන් ගණනාවක් හම්බෙනවා. ඒ වගේම අපි දකින මේ භෞතික සාධක වලට එහා ගියපු ආධ්‍යාත්මික හැඟීමක් මේ භූමිය තුල තියෙනවා. දවසක තනියවම නිහඬව මේ භූමියට ඇවිල්ලා බලන්න. සමහර විට ඔයාලටත් මේ කියන හැඟීම මේ කියන නිහඬ නිස්කලංක බව දැනෙන්න ඉඩ තියෙනවා. ඒ වුණත් හැමෝටම මේ වගේ තැනකට ඉන්න අවස්ථාව නැහැනේ. සමහර වෙලාවට විදේශ රටවල ඉඳලා මේ වීඩියෝ බලනවා වෙන්න පුළුවන්. ඒ හින්දා හැමෝටම පැහැදිලි වෙන ආකාරයෙන් තමයි මම මේ රූපරාමු අරගෙන එන්න උත්සාහ කරන්නේ. කළුදිය පොකුණ කියලා කියන්නේ සැලසුම් සහගත වාස්තු විද්‍යාත්මක ගොඩනැගිලි සංකීර්ණයක්. මේ බොහෝ ගොඩනැගිලි නිර්මාණය කරලා තියෙන්නේ මාලක ආකාරයෙන්. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ ගොඩනැගිලි සංකීර්ණය ඉදි කරලා තියෙන්නේ කඳු පන්තියක් පාමුල. ඒ හින්දා මේ භූමියට අනුරූපව මේ ගොඩනැගිලි නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මේ තට්ටු එහෙම නැත්නම් මේ මාලක කළුගල් බැමි යොදලා ශක්තිමත් කරලා තියෙනවා. ඒ වගේම මේ බැමි හරහා ජලය කාන්දු වෙලා මේ බැමි වලට හානි වීම වළක්වන්න ක්‍රමානුකූල ජල ප්‍රවාහන ක්‍රමවේදයක් අනුගමනය කරලා තියෙනවා. ඉතින් මේ දේවල් මේ පරිශ්‍රයට ඇවිල්ලා බොහොම සුපරීක්ෂාකාරීව බැලුවොත් ඔයාලට උනත් අඳුන ගන්න පුළුවන් දේවල්. ඒ වගේම මම දැකපු හරි විශේෂ දෙයක් තමයි මේ පරිශ්‍රය බලන්න මේ කළුදිය පොකුණ නරඹන්න බොහෝ විදේශිකයන් එනවා. ඔවුන් මේ අපේ රටේ උදවිය නරඹනවා වගේ නෙවෙයි බොහොම සුපරීක්ෂාකාරීව මේ දේවල් නරඹනවා නිරීක්ෂණය කරනවා. ඔවුන්ට ලොකු කුතුහලයක් තියෙනවා අපේ රටේ මේ ඉතිහාසයේ සිද්ධ කරලා තියෙන මේ අති දැවැන්ත විශිෂ්ට නිර්මාණ පිළිබඳව. බලන්න මේ කුටිය තනි කළු ගල් වලින් තමයි මේ කුටිය නිර්මාණය කරලා තියෙන්නේ. මේ උළුහව් ජනේල මේ සියල්ල කළු ගල් කුට්ටි වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපේ රටේ පැවතිච්ච තාක්ෂණය පිළිබඳව ඔබට යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ පරිශ්‍රය නිර්මාණය කරලා තියෙන මේ අති දැවැන්ත නිර්මාණ දිහා බලපුවාම. ඒ විතරක් නෙවෙයි මේ කුටියේ ප්‍රවිෂ්ඨ මණ්ඩපයේ වහලය පවා තනි කළුගල් කුට්ටි වලින් නිර්මාණය කරලා තියෙන බවක් දකින්න තියෙනවා. ඒ වගේම මේ තියෙන උළුහව් ජනේලවල ඉතාමත් සියුම් කැටයම් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි රාජකීය මන්දිරයක තරම් දර්ශනීය කැටයම් වලින් මේ පරිශ්‍රය යුක්ත වෙන්නේ නැහැ. ඒ නිසා පුරාවිද්‍යාඥයන් විශ්වාස කරනවා මේක භික්ෂු කුටියක් කියලා. විශේෂිත වූ භික්ෂුන් වහන්සේ නමක් මේ කුටියේ වැඩ වාසය කරන්න ඇති කියලා විශ්වාස කරනවා. ඒ කොහොමුණත් මේ පරිශ්‍රය පුරාතනයන් විසින් නිර්මාණය කරපු අති දැවැන්ත නිර්මාණයක් බව පැහැදිලි. වහලේ විතරක් නෙවෙයි බිමට පවා සුමට කරන ලද කළුගල් පතුරු අතුරලා තියෙනවා. වර්තමානයේ ගත්තොත් නම් මේ භූමිය ටයිල් කරලා තියෙනවා. ටෙරාසෝ කරලා තියෙනවා. ඉතින් මේවා අපේ රටේ පුරාතනයන් විසින් නිර්මාණය කරපු අති විශිෂ්ට ගණයේ නිර්මාණ. බොහෝ වෙලාවට භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් තමයි මේ පරිශ්‍රය නිර්මාණය කරලා තියෙන මේ වර්තමානයේ අපිට දකින්න පුළුවන් අඳුන ගන්න පුළුවන් බොහෝ ගොඩනැගිලි නිර්මාණය කරලා තියෙන්නේ. ඒකෙන් මම අදහස් කරන්නේ නෑ වසර දහස් ගාණක් තිස්සේ මේක භික්ෂූන් වහන්සේලා විසින් පරිහරණය කරපු භූමියක් කියලා. විවිධ කාල පරාසවල මේ භූමියේ විවිධ ගොඩනැගිලි නිර්මාණය කරලා තියෙන්න ඇති. නමුත් වර්තමානයේ අපිට අවශේෂ විදිහට දකින්න පුළුවන්කම තියෙන මේ පරිශ්‍රයේ තියෙන බොහෝ නිර්මාණ භික්ෂුන් වහන්සේලා විසින් පරිහරණය කරපු ගොඩනැගිලි නිර්මාණ තමයි දකින්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මීට අමතරව මේ භූමියේ තියෙනවා තවත් සුවිශේෂී ගොඩනැගිල්ලක්. මෙන්න මේ ගොඩනැගිල්ලත් අපි මේ පරිසරයට ආපුවාම කතා කළ යුතු නැරඹිය යුතු අතිශයින්ම වැදගත් ගොඩනැගිල්ලක්. නමුත් පුරාවිද්‍යාඥයන් විසින් මේ ගොඩනැගිල්ල මොකක්ද කියන එක නිශ්චිතවම හඳුනගෙන නම් කිරීමක් කරලා නැහැ. නමුත් මේ ගොඩනැගිල්ලේ තියෙන වාස්තු විද්‍යාත්මක ගති ලක්ෂණ දිහා බලන බොහෝ දෙනෙක් විශ්වාස කරනවා මේ ධාතු මන්දිරයක් එහෙම නැත්නම් දළදා මන්දිරයක් විදිහට. එහෙම නම් කරන්න හේතු සාධක ගණනාවක් තියෙනවා. මේ ගොඩනැගිල්ල ඉහළට යද්දී කුඩා වෙන්න නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ගොඩනැගිල්ලේ ඉහළට ගමන් කරන්න
ක්‍රමානුකූල නිර්මාණය කරපු පඩිපෙළක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඉහළ මාලේ කිසියම් දෙයක් තැම්පත් කරලා තිබිච්ච බවක් පේන්න තියෙනවා. සමස්තයක් විදිහට ගත්තාම පිහිටි භූමියට වඩා තරමක් ඉහළින් තමයි මේ ගොඩනැගිල්ල නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම ඉහළට යද්දී තියෙන මේ කුඩා ඉඩකටත් එක්ක කිසියම් කෙනෙක් මෙතන වාසය කරා වෙන්නත් හැකියාවක් නැහැ. ඒ නිසා නිසක වශයෙන්ම කිසියම් දෙයක් තැම්පත් කරලා වන්දනාමාන කිරීමේ අරමුණකින් මේ ගොඩනැගිල්ල නිර්මාණය කරා කියන අදහස නිවැරදි වෙන්නත් පුළුවන්. නමුත් නිශ්චිතවම මේ දේ මේ වෙනුවෙන් නිර්මාණය කරා කියන්න අපි ඉක්මන් විය යුතුත් නැහැ. ඒ වගේම මේ භූමියේ මේ ගොඩනැගිල්ලේ පාමුල තියෙනවා බොහොම වෙනස් විදිහේ නිර්මාණයක්. කුඩා රවුම් කිහිපයක්. ඇත්තටම බොහෝ දෙනෙක්ගේ විශ්වාසය අනුව මේ කුඩා රවුම් නිර්මාණය කරන්න ඇත්තේ මල් පූජා කරන්න, ඒ වගේම සමහරලාට පහන් පත්තු කිරීමක් මේ ආශ්‍රිතව සිද්ධ වුණාද කියන අදහසකුත් තියෙනවා. නමුත් බොහෝ වෙලාවට මල් පූජා කිරීමේ අරමුණකින් මේ විදිහේ කුඩා කවුළු එහෙම නැත්නම් මේ අපූර්ව නිර්මාණය සිද්ධ කරා කියන අදහස තියෙනවා. මොකද අපි දන්නවා මල් පූජා කරද්දී පැන් දෝවණය කරනවා. ඒ අතිරික්ත පැන් පහළට ගලාගෙන යන්න කුඩා රේඛා පවා නිර්මාණය කරලා තියෙනවා. නමුත් මේ සියල්ල නිශ්චිතවම අපිට කියන්න හැකියාවක් නැහැ. මේවා අදහස් සහ මතවාද විතරයි. මම මේ දේවල් වලට පෙන්නන්නේ කවදා හරි මේ තියෙන සාධක දිහා නිරීක්ෂණය කරලා ඒ වගේම අලුතෙන් හොයාගන්න තොරතුරුත් එක්ක නිවැරදි මතවාදයක් කවදා හරි ඉදිරිපත් කරයි කියන අදහසින් තමයි මම මේ සාධක වලට පෙන්නන්නේ. නමුත් අපි දන්නවා ඉතිහාසය සහ පුරාවිද්‍යාව කියන විෂයන් කාලයට අනුරූපව හම්බෙන සාධක එක්ක යාවත් කාලීන වෙන විෂයන්. මේ අපි පෙන්වන නිරීක්ෂණය කරන කරුණු එක්ක සමහර කාලවලදී මේ මතවාද බිඳ වැටෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ අදහසත් ඔළුවේ තියාගෙන තමයි මම මේ කරුණු ඉදිරිපත් කරන්නේ සහ මේ දේවල් අවබෝධයක් ඇතුව ඔයාලට නරඹන්න කියන්නේත් මෙන්න මේ කාරණාවන් හේතුවෙන්. ඉතින් කොහොම වුණත් මේ කළුදිය පොකුණ පිළිබඳව ජනප්‍රවාද මතවාද ඒ වගේම පුරාතනයන්ගේ අදහස් සංකල්ප බොහෝමයකුත් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේ පරිශ්‍රයට ආපු වෙලාවේ අපි ඒ දේවල් පිළිබඳවත් කතා කරේ නැත්නම් මම හිතනවා ඒක යම්කිසි අඩුපාඩුවක් කියලා. පූර්ණ චන්ද්‍රග්‍රහණයක් පිළිබඳව පැරණිතම ලිඛිත වාර්තා ලංකාවේ අටුවා ග්‍රන්ථවලින් පවා හෙළිදරව් වෙනවා කියලා යම්කිසි අදහසක් මතවාදයක් තියෙනවා. නමුත් ඊට අදාළ මූලාශ්‍ර මට හොයාගන්න හැකියාවක් ලැබුණේ නැහැ. කොහොම වුණත් අටුවා ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා සඳ ගිලගත් කළුවන් පොහොය දිනයක කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කළු තිඹිරි ගසක් පාමුල කළුගල් ආසනයක හිඳ කාලකාරාම සූත්‍රයේ දේශනා කළ බව අටුවා ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් මීටත් අමතරව මේ කළුදිය පොකුණ පිළිබඳව තව ජනප්‍රවාද මතවාද ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම රාවණ රාජ්‍ය කාලයේ හා බැඳිච්ච බොහෝ අදහස් මතවාද මේ කළුදිය පොකුණ හා බැඳිලා තියෙනවා. රාවණ රජතුමා විශ්ව ශක්තියක ගනුදෙනු කළ ස්ථානයක් විදිහට මේ කළුදිය පොකුණ බොහෝ දෙනෙක් හඳුන්වනවා. ඒ වගේම මේ කළුදිය පොකුණ පතුලේ විශේෂිත කුටියක් ඇති බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. ඒ වගේම සතර කොන ඇතුන් සතර දෙනෙක් විසින් මේ විශේෂිත කුටිය ආරක්ෂා කරනවා කියලත් බොහෝ අයගේ මතයක් විශ්වාසයක් තියෙනවා. කොහොමනොත් මේ විදිහේ මතවාද පුරාවිද්‍යාත්මකව සනාත නොවුනත් මිනිසුන්ගේ මතවාද එකහෙලාම බැහැර කරන්න හැකියාවක් නැති හින්දායි මම මේ පුරාතන අදහස් මතවාදත් මේ වැඩසටහනට එකතු කරේ. ඉතින් කොහොම වුණත් මේ පරිසරයට ආවහම දැනෙන දෙයක් තමයි කිසියම් ආධ්‍යාත්මික ශක්තියක් වඩවා ගන්න සුදුසු නිහඬ නිස්කලංක බවක් මේ පරිසරයේ තියෙනවා. ඉතින් පුරාතනයේ මිනිස්සු මොන වගේ ආධ්‍යාත්මික දැනුමක් කුසලතාවයක් ලබාගෙන හිටියද කියලා මේ වර්තමානයේ අපිට අවබෝධයක් නැහැ. අපි මේ භෞතිකව හොයාගන්න සාධක දිහා බලලා පුරාවිද්‍යාඥයන් විශ්වාස කරනවා මේ ස්ථානයේ මොන වගේ ගොඩනැගිලිද නිර්මාණය කරලා තිබුණේ කියලා. නමුත් ආධ්‍යාත්මිකව මොනතරම් හැකියාවක් කුසලතාවයක් ඒ කාලේ මිනිස්සු ගොඩනගාගෙන ඉන්දියාද කියන එක මේ කිසිම සාධකයකින් අපිට නිගමනය කරන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා බටහිර විද්‍යාව වර්තමානයේ අපි හිතනවා දියුණුවයි කියලා. නමුත් පුරාතනයේ පෙරදිග විද්‍යාව කියලා කියන්නේ මේ බටහිර විද්‍යාවට වඩා බොහොම ඉහළින් තිබුණු ගැඹුරු විෂයපතයක්. ඉතින් මේ විෂයපතය මේ වර්තමානයේ බටහිර විද්‍යාවේ නිර්ණායක වලින් අපිට නිර්ණය කරන්න හැකියාවක් නැහැ කියන අදහස මං ගාව තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ කළුදිය පොකුණ කියලා කියන්නේ ලංකාවේ ඔබ නැරඹිය
යුතු අතිශයින්ම වැදගත් ඓතිහාසික ස්ථානයක්. නමුත් මේ භූමිය කැණීම් කරලා ඉස්මතු කරගෙන තියෙන්නේ බොහොම කුඩා ප්‍රදේශයක් විතරයි. තව අක්කර 100,000 ගාණක් භූමියේ වල් වැදිලා පොළොවට පස් වෙලා පුරාවිද්‍යා නටබුන් බවට පත් වෙලා තියෙනවා. නමුත් පුරාවිද්‍යා ක්‍රමවේදයක තමයි සියල්ල එකවර පාදාගෙන ඉස්මතු කරගන්නේ නැහැ. මොකද අනාගතයේ බිහිවන පුරාවිද්‍යාඥයන් විසින් අනාගත තාක්ෂණය භාවිතා කරලා මීට වඩා දියුණු ආකාරයෙන් මේ දේවල් සංරක්ෂණය කරලා ඉස්මතු කරගෙන පාදාගනී කියන අදහස ඇතුව තමයි බොහොම සුළු කොටසක් විතරක් ඉස්මතු කරගෙන පාදාගෙන සංරක්ෂණය කිරීමක් සිද්ධ කරන්නේ. ඉතින් මේ ඉස්මතු කරගෙන තියෙන දේවල් අතරත් අපිට හම්බ වෙනවා බොහොම දියුණු නාගරික ගති ලක්ෂණ. කැසිකිලි වැසිකිලි පද්ධති පවා මේ පරිසරයෙන් අපිට අඳුරගන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා. මේ සියල්ලට අමතරව මේ සුවිශාල වූ කළුදිය පොකුණේ එක් කෙළවරක තුන් පැත්තකින් ජලයෙන් වටවෙච්ච බොහොම විශේෂිත කුටියක් අපිට දකින්න පුළුවන් කමක් ලැබෙනවා. පුරාවිද්‍යාඥයන් විශ්වාස කරනවා මේ ගොඩනැගිල්ල ආගමික මතවාද එක්ක බැඳිච්ච විනය කර්ම එහෙම නැත්නම් පොහොය කර්ම සිද්ධ කරපු ආගමික ගොඩනැගිල්ලක් විදිහට. කොහොම වුණත් මේ ගොඩනැගිල්ල සුවිශේෂී වාස්තු විද්‍යාත්මක ගොඩනැගිල්ලක් බව පැහැදිලි. මීට අමතරව මේ භූමියෙන් අපිට හම්බෙනවා කුඩා චෛත්‍යයක්, දානශාලා, ඒ වගේම භික්ෂු කුටි, විශේෂිත වූ ගල්ලෙන් මේ විදිහේ බොහෝ ගොඩනැගිලි සංඛ්‍යාවක් මේ භූමියෙන් අපිට හම්බෙනවා. මේ හම්බෙන සියල්ල භික්ෂු ආරාම සංකීර්ණයකට අයත් නටමුන් අවශේෂ බව පැහැදිලි. නමුත් මේ භූමිය වසර 100,000 ගාණක් තිස්සේ විවිධ කාල පරාස නියෝජනය කරන්න ඇති කියන අදහසක් තියෙනවා. මොකද මේ පරිසරයට ආවේ කෙනෙක්ට මේ පරිසරයේ වෙනස් වූ නිහඬ නිස්කලංක විශේෂිත ආධ්‍යාත්මික හැඟීමක් දැනෙනවා. මම ඒකයි මේ වැඩසටහන පටන් ගද්දිම සඳහන් කරේ මේ භූමිය තියෙන්නේ ප්‍රධාන පාරට ඉතාමත් ආසන්නයේ. නමුත් ඔබ මෙතනට කවදා හෝ ඇවිදින් බලන්න මෙතන කොයිතරම් නිහඬ නිස්කලංක බවක් හිතට දැනෙනවද කියලා. මේ දැනෙන හැමදේම වචනයකින් විස්තර කරන්න අමාරුයි තමයි. නමුත් මේ වැඩසටහන් රූපරාම වලින් විතරක් බලන කට්ටියත් ඉන්නවා. ඒ නිසායි මම මේ දේවල් වලට විස්තර කරේ. කොහොම නමුත් කවදා හෝ හැකියාවක් ලැබිච්ච දවසක අනිවාර්යෙන්ම ඔබ එන්න ඕනේ තැනක් තමයි මිහින්තලේ කළුදිය පොකුණ කියලා කියන්නේ. ඉතින් මම විශ්වාස කරනවා මම මේ අරගෙන එන වැඩසටහන් වල යම්කිසි හෝ වටිනාකමක් ඇති කියලා. අපේ රටේ ඉතිහාසය පිළිබඳව අව탁සේරයකින් කතා කරන කාලෙක මම හිතනවා මේ වැඩසටහන් වලින් යම්කිසි හෝ දැනුමක් අවබෝධයක් ඔයාලට ලැබෙනවා ඇති කියලා. අපි ප්‍රතික්ෂේප කරනවා ගොඩක් වෙලාවට ඉතිහාසයේ කන්නද කියලා අහන සමහර අවස්ථාවලදී. නමුත් ඔබ හිතන්න පුරාතනයන් මේ දේවල් නිර්මාණය කරලා තිබෙන්නේ නැත්තම් අද අපිට ඩොලරුත් නැති තත්ත්වයක් බවට පත් වෙනවා. මේ දේවල් බලන්න තමයි විදේශිකයන් එන්නේ. ඉතින් ඒ තර්කයට අනුවවත් ඔබ මේ දේවල් ආරක්ෂා කළ යුතුයි. මේ දේවල් ඇගීමෙන් කතා කළ යුතුයි කියලා මම හිතනවා. මේ දේවල් පිළිබඳව අවබෝධයක් තව කෙනෙකුට ලබා දිය යුතුයි කියලා මම හිතනවා. ඔබට මේ පිළිබඳව සමහර වෙලාවට හැඟීමක් නැති වෙන්න ඉඩ තියෙනවා. ඊට වඩා අපි කාර්යබහුල වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඔබ විශ්වාස කරන්න මේ සියල්ල මේ පුරාතනයන් විසින් නිර්මාණය කරලා තියෙන සියල්ල මේ රටේ අභිමානයට, මේ රටේ පැවැත්මට, මේ රටේ ආර්ථිකයට ඍජුවම බලපෑමක් සිද්ධ කරන දේවල්. ඉතින් කොහොම වුණත් ඔබේ අදහස් අනිවාර්යෙන්ම කමෙන්ට් එකකින් දාගෙන යන්න. අපි තවත් දවසක බොහොම වැදගත් වැඩසටහනකින් ආපහු හම්බෙමු. මම බුද්ධික මහේෂ් කොඩිකාර.